ඉතින් මෙතන හරගේ නෑ මෙතන වීඩියෝ ගන්න ගියේ දැක්ක හරගේ නෑ ඒක නිසා මෙතෙන්ට ගත්ත සෙටක් එක මෙතැන්ට අපි හදා ගමු ඉතින් මල් ලොගෝ ගැන තම ආල්ට කියන්නේ ඉතින් ලොගෝස් එකනවා විශසයක් ස්ටාර්ට් කරන්න ඉන්නවනම් ආට ලොකු බජට් එකක් නැත්තම් මම රෙකමෙන්ඩ් කරන්න ආට ෆික්මා ෆොටෝෂෝප්ස් පික්සල් සැබ් ගන්නේ පික්සල් සැබ්නම් ෆෝන් එකින් උනත් සදාගන්න පුළුවන් සාමාන්‍ය හොඳ ෆොන්ට් එකක් යස් කරලා තනි කල එකක් ඔ දෙකක් යස් කරලා ටෙක්ස් ලෝගෝ එකක් හදාගන්න වාට එකන්න එක සක්සස් වෙයිද නැද්ද කියලා නිගන් අර 50-50 නම් තිය එතකොට අඩලකු කොස්ටයක් යන්න ටෙක්ස් ලොගෝ එකක් සිම්පල් ට්‍රීන් ඒක ඊට පස්සේ වාට අයිකන්න එකත් දාලා ඒක බිස්නස් එක හොඳට යනවනම් ඊට පස්සේ වාට ලොගෝ එකක් හදාගන්න පුළුවන් ඊට පස්සේ සමහර අය ගොඩක් කරන ලොකු වැරද්දත්තාම මම දැකල් තියෙනවා මේ ලොගෝ ගොඩක් දේවල් ඒ ලොගෝ එක ඇඩ් කල්ල මාර කලෆුල් මල් දාලා ගස් දාලා ළමයි දාලා අමුතු ලොගෝ තියෙනවා ඉතින් අපි කස්ටම් ප්‍රමෝෂන් ටීෂට්ස් කරන්න එතකොට ඉම්බෝඩ්‍රි කරද්දී එහෙම ඒ ලොගෝස් අපිට ගන්න බැහැ එතකොට යාලගේ ලොකෝ එක හරිම අවට්පුට් එක එන්න එම්බෝඩි කරාට පස්සේ ටීෂට් ඒ වගේ මෙයාල ඇඩ්ඩටීස්මන්ට් කරද්දී ඒ වගේ මෙයාලගේ අපි කැන් ශොප් එකත් දැම්මත් ඒක එක්සාම්පලයක් ඉදිර අර ලයිට් බෝඩ්ඩල්ට ගද්දී එක ලුක් එකම ගන්න බැරි වෙන ඒවගේම ගොඩක් කල ඇඩ් කරාම ඒ වගේම අර සමහර ප්‍රින්ටර්ස් වලින් ප්‍රින්ටලා එද්දී මට මතකන හරියටම කල මෙතඩ් එකක් තියෙන එතකොට අර අපි ඒ ලොගෝ එකට ගොඩක් අමුතු කේක විදිිය කලස් යස් කරොත් ඒ කලස් වලින්ම එන්න අවට්පුට් එක ඉතින් මම මගේ බිස්නස් වලට ගොඩක්ම යස් කරන්නේ සිම්පල් සහ කලස් උපරිම දෙකක් ඕ තුනක් ඊට වඩා යස් කරන්න තුනක් යස් කරන්නෙත් නෑ දෙකක් වගේ තම මෙන්ම කලස් යස් කරන්නේ ඒ වගේම ඔය පුළුවන් දැන් තියෙන AI tool යස් කරලා මේ කල කියන ඔයාගේ බිස්නස් කැටගරි එකට අදාළව කියන්නේ සෙල් වෙන කලර්ස් තියෙනවා. ඒ කියන්නේ කලර්ස් යූස් කරොත් ඔයාගේ සේල් එක සහ කස්ටමර්ස් ලගේ කියන්නේ ඔයාගේ බිස්නස් එක තමා මේ කියලා අර අයිඩෙන්ටිටි එකක් හදාගන්න පුළුවන්. ඉතින් අන්න ඒක ලොකු හෙල්ප් එකක් වෙයි ඔයාගේ බිස්නස් එක ඊළඟ ලෙවල් එකට ගෙනියන්න. ඒ වගේම අර වගේ අර ගොඩක් අන්කොමන් දේවල් යූස් කරලා ඔයාගේ ලොගෝ එක හදාගත්තොත් ඒක ඔයාට බිස්නස් එක ලෙවල් අප් කරද්දී යූස් කරන්න බැරි වෙන පොයින්ට් එකක් එනවා. ඒක නිසා බලන්න ගොඩක් යුනික් ඒ වගේම ගොඩක් සිම්පල් අයිකන් එකක් එක්ක ටෙක්ස්ට් වලින් ලොගෝ එක ඩිසයින් කරගන්න අන්න ඒ වගේ සිම්පල් එකක් කියන්නේ ගොඩාක් දේවල් ඇඩ් කරන්න නැතුව හැමදේම ලොගෝ එක ASCII දාලා ෆෝන් සමහරු ඉන්නවා ලොගෝ එකේ රවුම දාලා ඒකේ ෆෝන් නම්බර් එක දාලා WhatsApp දාලා ඇඩ්‍රස් දාලා අන්න එහෙම අපිට කියන්නේ කස්ටමයිස් ඕඩර්ස් දෙද්දි අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒව දාන්න බෑ. එතකොට ඒක අර බ්‍රෑන්ඩ් එකක් විදියට කරන්න ලෙවල් අප් කරන්න අමාරුයි කියන්නේ. සල්ලි ඒවි ඒත් අපි බිස්නස් එක එන්න ලෙවල් අප් කරන්න යද්දී ඒ වගේ ලොගෝ එකක් හදාගත්තම හිර වෙනවා. ඉතින් ඔයා බිස්නස් එකක් කරද්දී ලොගෝ එක බිස්නස් එක පටන් ගන්න තැන ඉඳන්ම ඔයා බලන්න එක ගොඩක් සිම්පල් විදියට ඩිසයින් කරගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව මෙතන වැඩේ කරන්න ඕන හදාගමු. ඉතින් මං හිතන්න මගේ එක්ස්පීරියන්ස් එක මං ඒ ෂෙයා කරගත්ත සමහර දේවල් ඔයාලට වටේවි. ඉතින් ඔයා බිස්නස් එක පටන් ගද්දී ඔයාගේ බිස්නස් එකේ ලොගෝ එක ඩිසයින් කරද්දී ඔයාත් හොඳට හිතලා බලලා සිම්පල් විදියට ඔයාගේ ලොගෝ එක ඩිසයින් කරන්න බලන්න. ඉතින් මම ලොගෝ ඩිසයිනර් කෙනෙකුත් නෙවෙයි මට තියෙන එක්ස්පීරියන්ස් එක මං කිව්වේ ගොඩක් අය කරන ලොකු මිස්ටේක් එකක්. කියන්නේ අර වගේ ලොකු එක එක දේවල් හැමදේම ඇඩ් කරනවා ලොගෝ එක ඇතුළට. ඇඩ්‍රස් එක ෆෝන් නම්බර් මල්ද පාට ගොඩක් ඒව සමහරු ඇඩ් කරන. එහෙම නැතු ගොඩක් සිම්පල් විදිහට අපේ මැකෝ ගාමන්ට් එක කොට්සීස් පික්සල්ස් ඇප් ඒ වගේ ලොගෝස් බලන්න. ඔය පික්සල්ස් ඇප් කියන්නේ අපි නිකන් ටෙක්ස්ට් එකකින් හදාගත්ත ටෙක්ස් අයිකන් එක. ඒක දැනට අපි පොඩ්ඩක් නවත්තලා තියෙනවා. ඉතින් අනිත් බිස්නස් වල ලොගෝස් බලන්න ඒක ගොඩක්ම සිම්පල් විදිහට අපි හදලා තියෙන්නේ. මොකද අපිට
ලොගෝ එක දිගටම කටිනිය කරන්න යන්න පුළුවන් සහ බිස්නස් එක ලෙවල් අප් කරත් ලොගෝ එක චේන්ජ් කරන්න නැතුව දිගටම කරන්න යන්න පුළුවන්. හරි අපි වැඩි කතා නැතුව දැන් වීඩියෝ කරන්න. පැහැදිලි. ඊට පස්සේ අපි සේව් සෙටින් කියන එක දෙනවා. ඊට පස්සේ මෙතනින් ආයිත් අපි අයිටම් එක